ඔබ දන්නවා අපි පුංචි දරුදරියෝ මේ ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නෙම ටිකක් නේද වෙහෙස මහන්සි වෙන්න තියෙන විභාගයක්. මේකට සාමාන්‍යයෙන් කියන්නේ කාගේ විභාගය කියලාද? ඈ? කාගේ විභාගය කියලාද කියන්නේ? රටේ කතාවක් තියෙනව නේද එහෙම? කාගේ විභාගය කියලාද? අම්මලගේ විභාගය කියලා නේද? උදේ පාන්දර නැගිටිනවා, දරුවා ලෑස්ති කරගන්නවා, ඉස්කෝලේට අරන් යනවා, සමහර විට පාන්දර පන්තියට ගෙනියනවා. ඊට පස්සේ ඉස්කෝලේ ඉවර වෙලත් ගෙදර වෙන්නේ නැහැ. අහපව පන්තියක නතර වෙනවා. රැයට රැ වෙලා ගෙදර එන්නේ. ඉතින් අම්මලා තමයි දරුවෝ ටික ඇදගෙන දුවන්නේ මේ ශිෂ්‍යත්ව විභාගෙට. ඒ නිසාම ඇත්තටම ගත්තොත් මේ ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක මේ විභාගය දැනට අවශ්‍යයි. නමුත් ඇත්තටම පුළුවන් නම් මේ ශිෂ්‍යත්ව විභාගය නැති දවසක් අපේ රටේ උදා කරන්න. එදාට තමයි මම හිතන්නේ අපි මේ ආදරණීය පැටවුන්ට නේද ඒගොල්ලන්ගේ ළමා කාලය ලබා දුන්න වෙන්නේ. ඇත්තටම ගත්තොත් ශිෂ්‍යත්ව විභාගේ ලියනකන් දරුවන්ට ළමා කාලය අහිමි වෙලා තියෙනවා. දරුවන්ට බොහෝ දෙමව්පියෝ අපි දන්නවා සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. බොහෝ දෙමව්පියෝ අමතර කිසිවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. පොතට පතටම ඇලිලා කොහොම හරි විභාගෙන් වැඩිම ලකුණු ගන්න තමයි දරුවව මෙහෙවන්නේ. එක පැත්තකින් ඒක වරදක් නෑ. මොකද අධ්‍යාපනයේ ලොකු තරංගයක් හැදිලා තිබෙනවා අපේ රටේ. ඒ වගේම තමයි අපි දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව. අපේ විශේෂයෙන්ම අපේ රටේ හැම දෙමව්පියන්ගේම ලොකුම බලාපොරොත්තුව තමයි තමන් ඉගෙනගත්ත මට්ටමට වඩා අඩියක් හරි දරුවා ඉහළට ඔසවන එක. එහෙම. තමන් සාමාන්‍ය පෙළ නම් කරේ දරුවා එතනින් එහාට ගෙනියන. තමන් උසස් පෙළ දක්වන ඉගෙන ගත්තේ දරුවා එතනින් එහාට ගෙනියන. තමන් විශ්වවිද්‍යාල උපාධිධාරියෙක් නම් දරුවා ඊටත් එහා තැනකට ගෙනියන. ඒක තමයි උන්ගේ බලාපොරොත්තුව. ඒක කිසි වරදක් නෑ. විශේෂයෙන්ම අපේ වගේ රටක දෙමව්පියෝ තමන්ගේ හැම දෙයක් ගත කරනවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. අපි දන්නවා මෙතන ඉන්න අතරම වරාය අපේ සේවක සහෝදර කියන්නේ යම් මට්ටමක සැලකිලිමක් ගන්න. නමුත් අපි හිතුවොත් දවසේ කුලී වැඩ කරන අම්මා තාත්තත් ඒ තමන් කුලී වැඩ කරලා හොයාගන්න දේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් තමයි වියදම් කරන්නේ. සමහර දෙමව්පියෝ නොකා නොබී තමන්ගේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට. ඔවුන් විශ්වාස කරනවා ඔවුන්ට තියෙන එකම මාවත, දෙමව්පියන්ට තියෙන එකම මාවත දරුවෝ අධ්‍යාපනයෙන් ඉදිරියට ගෙනියන. ඒක කිසි කරන්නක් නැහැ. එhmenan අපි අපේ රටේ මෙන්න මේ කියන කාරණය මත පදනම් වෙලා මේ අධ්‍යාපනය ගැන මේට වඩා හිතන්න. අපි ආණ්ඩුවක් විදියට විශාලම බරක් අපි වෙහෙසක් දරනවා අපේ රටේ මේ අධ්‍යාපනය ගැන වෙනස් කිරීම වෙනුවෙන්. ඒ නිසාම දැන් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් යොමයිට වෙනත් විදියට සම්බන්ධ වන කවුරු කිවාරය නොබල මේ අධ්‍යාපනය වෙනස් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. සයිද ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ ජනවාරි ඉඳලා පළවෙනි ශ්‍රේණියෙත් 6 වෙනි ශ්‍රේණියෙත් විෂය මාලාවන් වෙනස් වෙනවා. ඕගොල්ලෝ නැති නෑ නේද? ලබන ජනවාරි ඕගොල්ලෝ කීයද? 7 නේද? ලබන අවුරුද්දේ 6ට යන ඕගොල්ලන්ගේ පහළ නංගිලා මල්ලිලාටත් ඒ වගේම ලබන අවුරුද්දේ පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වන අපේ කුඩා දරු පැටවුන්ටත් ඕගොල්ලන්ගේ නංගිලා මල්ලිලාටත් මේ අධ්‍යාපනයේ වෙනස්කම් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා දැන් ගොඩක් අය මෙතන දරුවන්ගෙන් මං ඇහුවොත් එහෙම ඔයා කවුරු වෙන්නද කැමති කියලා නේද? ඒකනේ දෙන්න අහලා බලමු. දුවේ ඔයා කවුරු වෙන්නද කැමති? අපි ස්පෙක්ස් දාලා ඉන්න දරුවෝ ඇහුන්නේ. software engineer කෙනෙක් වෙන්න. very good.
අපි බලමු පුතෙක්ගෙන් අහලා මේ පුතා කවුරු වෙන්නද කැමති? ડોක්ටර් කෙනෙක් වෙන්න. තව කවුද? අපේ අර මේක දාන් ඉන්නේ අපේ මොට්ටක් කිලි නේද අපේ චූටි දරුවා. ඔව්. ડોක්ටර්. හරි. දැන් තුන් දෙනෙක්ගෙන් ඇහුවේ. මෙතන ඉන්න දරුවෝ ඔක්කොගෙන් ඇහුවොත් මොකද්ද කියන්නේ? දැන් කිව්වේ දෙන්නෙක් ડોක්ටර්ස්ලා වෙන්න එක්කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙන්න. ඒක තමයි ඒ කියන්නේ නේද? My ambition is to be a doctor. නේද? ඉස්කෝලේ සමහරට ඉංග්‍රීසි පාඩමේ උගන්වන්නෙත් එහෙම. Port TV Icon Doctor Production Sampradayam ඔබට ගිය YouTube අතික්‍රමණය